හායි යාළුවනේ, ඔයාලා මේක තුලා ඉන්නේ ටික්කිම YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියලා දෙනවා ඔයාලා thumbnail එකේ දැකපු විදිහටම කොහොමද හරියටම Temu එකේ මේ දවස්වල යන farmland game එක complete කරගන්න නිසා මේක කරන්නේ කොහොමද කියලා හරියටම. ඉතින් කලින් මේක Temu එකේ offers වගේක් ගියා. ඒකෙනුත් ඔයාලට free gifts order කරගන්න පුළුවන් අය සහ බැරි අය හිටියා. ඉතින් එහෙම බැරි වුණ අයට මේ farmland game එක try කරලා බලන්න පුළුවන්. ඉතින් මම A to Z අද කියලා දෙනවා කොහොමද මේකේ මේ ටක්ස් ටික කම්ප්ලීට් කරගන්න කියලා. ඉතින් මේකේ තව තියෙන විශේෂ දෙයක් තමයි මේකට ඔයාලට කලින් ඒ වගේ අලුතින් ෆ්‍රෙන්ඩ්ස්ලා ඇඩ් කරන්න ඕනේ නැහැ. ඒ වගේම මේකට එක්ස්පයර් වෙන ඩේට් එක නැහැ. සාමාන්‍යයෙන් දවස් 179ක් වගේ තියෙනවා මේක එක්ස්පයර් වෙන්නේ. ඉතින් ඔයාලට හොඳම කාලය ඇති මේක කම්ප්ලීට් කරගන්න. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන subscribe button එක touch කරලා bell icon එක all දාලා තියාගන්න. එහෙනම් ඉතින් අපි යමු අද වීඩියෝ එකට. හරි ඉතින් මේ ෆාම්ලෑන්ඩ් ගේම් එකට යන ලින්ක් එක මං කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා තියෙනවා. ඒකනුත් ඕනනම් ඔයාලට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට Temu app එක ඕපන් කරගන්න. ඕපන් කරගෙන උඩ තියෙන search bar එකේ search කරගන්න පුළුවන් farmland කියලා. මම ඔයාලට search කරලා පෙන්නන්නම්. මෙන්න මේ search bar එකේ farmland කියලා search කරගන්න. හරි මම මෙන්න මේ විදිහට farmland කියලා search කරගන්නවා. හරි ඉතින් සර්ච් කරගත්තාම අපිට බලා ගන්න පුළුවන් උඩින්ම මෙන්න මේ විදිහට farmland කියලා පොඩි බාර් එකක icon එකක් තියෙනවා. හරි ඉතින් මේක උඩ ඔයාලා ටච් කරගන්න. මම මේක උඩ ටච් එකක් දෙනවා. ටච් එකක් දුන්නාම මේ වගේ පොඩි loading interface එකක් එනවා. හරි ඉතින් ඊට පස්සේදී මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ යට කහ පාටින් spin කියලා icon එකක් තියෙනවා. මේක උඩ ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නාම මෙන්න මේ විදිහට කරකිලා මේක grand rewards කියන එක ටච් මේ සිලෙක්ට් වෙනවා. හරි ඉතින් ඊට පස්සේදී ඔයාලට ගේම් එකට යන්න කලින් බලා ගන්න පුළුවන් අපි කැමති item දෙකක් සිලෙක්ට් කරගන්න දෙනවා මේකෙන්. ඔයාලට ඔයාලා කැමති item එක සිලෙක්ට් කරගන්න පුළුවන් මෙන්න මේ pick now කියන එක උඩ ටච් කරාම. හරි ඉතින් මම මෙන්න මේ විදිහට මේක ටච් කරලා මේකෙන් කැමති කලර් එකක් තෝරලා පල්ලෙහා තියෙන continue button එක ටච් කරනවා. හරි ඉතින් අපේ පළවෙනි item එක සිලෙක්ට් කරගත්තා අපි. ඊළඟට ඔයාලා මෙන්න මේ විදිහට දෙවෙනි item එක සිලෙක්ට් කරගන්න. මේකෙත් කලින් කේ විදිහටම pick now දීලා continue දුන්නාම ඔයාලට item එක සිලෙක්ට් වෙනවා. හරි මේකෙන් මම pick now දුන්නා. ඊට පස්සේ මේකෙත් white color දීලා මම continue කියන එක ටච් කරගන්නවා. හරි ඉතින් ඊට පස්සේදී අපිට බලා ගන්න පුළුවන් මේකෙන්ම ඔටෝ මෙන්න මේ විදිහට පොඩි වෙලාවක් ඇඩ් එක වගේ ප්ලේ වෙනවා. හරි ඉතින් මේ ටික ප්ලේ වෙලා ඉවර වුණාම අපිව farmland game එකට continue කරනවා. හරි ඉතින් අපිට game එකට enter වෙනකොට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් මෙතනින් ඔයාලා pick me කියලා කැමති එකක් ටච් කරගන්න. හරි ඉතින් මෙතනින් අපිට අවශ්‍ය reward තමයි මේ හම්බෙන්නේ. මේක ඕනම කෙනෙක්ට මේකට පළවෙනි පාර log වෙද්දි හම්බ වෙනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට ඊට පස්සේදී මේ app එකේ game එකෙන්ම hand icon එකක් වගේ එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක ටච් කරන තැන් වල අපිට ටච් කරන්න තියෙන්නේ. හරි ඉතින් ඊට පස්සේදී මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. හරි ඉතින් මෙන්න මේ බාල්දියෙන් වතුර වැටිලා අපිට ඩොලර්ස් icon වගේක් එනවා. අන්න ඒ ඩොලර්ස් ටික මේ උඩ තියෙන බාර් එකේ තමයි පිරෙන්නේ. හරි ඉතින් මෙන්න මේ විදිහට මේ වතුර බකට් එක ටච් කරන්න තමයි තියෙන්නේ. මේක ටච් කරනකොට මේ උඩ තියෙන බාර් එක ඔටෝම පිරෙනවා. ඉතින් අපිට මෙහෙන් කරන්න කියලා මහ ලොකු දෙයක් නැහැ. මේ hand icon එකක් වගේ එකකින් අපිට කරන්න තියෙන හැමදේම වගේ පෙන්නනවා. මේ app එකට අලුතින්ම log වුණ මේ game එකට අලුතින්ම log වුණ නිසා තමයි මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ ටිකක් වෙලා play කරනකොට අපිට ගොඩක් reward ගන්න පුළුවන් features මේකට එකතු වෙනවා. මම ඔයාලට ඒකත් ඉස්සරහට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ. හරි ඉතින් මෙන්න මේ විදිහට අපිට ආයෙත් water gram 60ක් ලැබුණා. මේකේ වතුර ග්‍රෑම් තමයි එකතු කරන්න තියෙන්නේ.
හරි ඉතින් මේ එකතු කරලා මේ උඩ තියෙන බාර් එක අපිට පුරව ගන්න තමයි තියෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ආයෙත් මෙන්න මේ හෑන්ඩ් අයිකන් එකෙන් අපිට මෙතන ටච් කරන්න කියනවා. හරි ඉතින් මේක ටච් කරපුවාම ආයෙත් අර විදිහට මේක ප්ලේ වෙනවා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කලින් අපි මේකට ලොග් වෙද්දි මේ ගේම් එක ලොග් වෙද්දිම තිබුණේ නැති ෆියුචර්ස් වගේක් මෙතන යට පල්ලෙහායින් අපිට ඇවිත් තියෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ වගේ අපිට මෙන්න මේ වෝටෝග්‍රෑම් ගොඩක් එකතු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක දවස් 4ක් 5ක් වගේ ප්ලේ කරලා ඔයාලට මේ ඕඩර් එක ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මේ රිවර්ඩ්ස් ටික හැමදාම අරගෙන දවස ගානේ මෙන්න මේ උඩ තියෙන බාර් එක පුරව ගන්න ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. හරි ඉතින් මේ බාර් එක පිරෙන්න අපිට අර රිවර්ඩ්ස් ගන්න පුළුවන් ෆියුචර්ස් ගානත් වැඩි වෙනවා. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේ මම වීඩියෝ එක කරන්න හදපු ටෙමු ගේම් එක ප්ලේ කරන්න හදපු Google account එක මම දැනට ඕඩර් එක දාන්න වෙනම Google account එකකින් එකක් හදලා තිනවා. මම ඔයාලට ඒකත් ඉස්සරහට වීඩියෝ එකේදී පෙන්නන්නම්. හරි ඉතින් ඒ වගේම ඔයාලට මෙන්න මෙතන යට තියෙන confirm shipping address කියන එක ටච් කරලා පුළුවන් ඔයාලගේ ඇඩ්‍රස් එක මේකට ඇඩ් කරගන්න. හරි ඉතින් මෙතනම ඔයාලට බලා ගන්න පුළුවන් add a new address කියලා තියෙනවා. මේක උඩ ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නා මෙන්න මේ විදිහට අපිට ෆිල් කරන්න ෆෝම් එකක් එනවා. ඉතින් මේක ඔයාගේ රට දිස්ත්‍රික් එක ඒ වගේ දේවල් ටිකක් තමයි ෆිල් කරන්න තියෙන්නේ. හරි ඉතින් මම මේකෙන් බැක් වෙනවා. ඊට පස්සේදී මම ඔයාලට කිව්ව නේද මගේ account එකක් තියෙනවා වෙන එකක් ඒකේ මොන වගේද කියලා පෙන්නන්නම් කියලා. ඉතින් මම ඒකත් ඔයාලට දැන් පෙන්නන්නම්. හරි මෙන්න මේ විදිහට රිවර්ට්ස් එනවා මේ හෑන්ඩ් අයිකන් එකෙන් අපිට කරන්න තියෙන හැමදේම වගේ පෙන්නනවායි. මේකට ඔයාලට ෆ්‍රෙන්ඩ්ස්ලාට ඉන්වයිට් කරන්න පුළුවන්. එහෙම ඉන්වයිට් නොකර කියලා මේකේ ඔයාලට රිවර්ට්ස් ගන්න බැරි හේතුවක් වෙන්නේ නැහැ. ඔයාලට වැඩිපුර රිවර්ට්ස් ගන්න ඕන නම් ලින්ක් එක ෂෙයා කරත් ඔයාලට මේකේ වෝටෝග්‍රෑම් 10ක් වගේ ගන්න පුළුවන්. හරි ඉතින් මේක මේ විදිහට ඔටෝ ප්ලේ වෙනවා. ඔයාලට තියෙන මේ වෝටර් බකට් එක අයිකන් එක ටච් කරන්න විතරයි. හරි ඉතින් මම මේකෙන් සයින් අවුට් වෙලා මගේ අනිත් account එකට ලොගින් වෙනවා. ලොගින් වෙලා මම පෙන්නන්නම් මොන වගේද තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේකෙන් ඕඩර් එන්නේ නැහැ කියලා හිතන අයට පොඩි විශ්වාසයක් ඇති වෙන තමයි මම ඒක පෙන්නන්නේ. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතනත් ඔයාලට තුන්වෙනි දවසේ වෝටෝග්‍රෑම් 150ක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ දවස් දෙකක් මේක ලොග් වෙලා මේ වැට්ටික් කරායින් පස්සේ තුන්වෙනි දවසේදී ඔයාලට මේකේ කලෙක්ටර් එකක් විදිහට වෝටෝග්‍රෑම් 150ක් හම්බ වෙනවා. මම මේ හැමදේම කම්ප්ලීට් කරපු එකක් තියෙනවා. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. ඒ කියන්නේ මේකෙන් අනිවාර්යයෙන්ම ඔයාලට ඕඩර් එක ෆ්‍රී ගන්න පුළුවන්. හරි ඉතින් ඒ වගේම මෙන්න මේ විදිහට ඔයාලට දවස් ගණන් ප්ලේ කරලා මේ වගේ මෙතන දැන් පළවෙනි පාර වෝටෝග්‍රෑම් 20ක් හම්බ වෙනවා. ඒක ගන්නත් පුළුවන්. හරි ඉතින් මේ තියෙන මම කියපු මගේ අනිත් account එක දැන් මෙතන උඩ බාර් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් 99.5ම මේකේ පිළිලා තියෙන්නේ. දැන්ට මම මේක ප්ලේ කරන්න නම් දවස් 3ක් ඇතුළත තමයි මම මේ ටික කම්ප්ලීට් කරගත්තේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අර අපේ කලින් එකේ නැති විදිහට මෙන්න මේ විදිහට ඩොග් කෙනෙක් ඒ වගේම මෙන්න මේ විදිහට වතුර කරගෙන රවුමක් වගේ දේවල් ටිකක් අපිට බලා ගන්න පුළුවන් මේකේ වැඩිපුර. ඉතින් ඔයාලට උදේ 8ත් 10ත් අතර ටයිම් එකේ සහ 12ත් 2ත් අතර ටයිම් එකේ සහ රෑ 8ත් 9ත් අතර ටයිම් එකේ අර හිටපු බල්ලට කෑම දීලත් ඔයාලට වෝටෝග්‍රෑම් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේකත් ඔයාලට ටිකක් වෙලා ප්ලේ කරනකොට මෙන්න මේ වගේ මැප් එකක් එනවා. මේකෙන් මම මේ දවස් 3ක් ඇතුළත ගත්ත රිවර්ඩ්ස් ටික තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක අලුතින් ලොග් වෙන කෙනෙක්ටත් මේ විදිහට මේ රිවර්ඩ්ස් ටික ගන්න පුළුවන් ඉතින්. මම මේ රිවර්ඩ්ස් ටික කම්ප්ලීට් කරලා ආයෙ මට හෙට තමයි මේ රිවර්ඩ්ස් එක ගන්න වෙන්නේ. හරි ඉතින් මෙන්න මේ රවුම ටච් කරලා අපිට වෝටෝග්‍රෑම් ගන්න පුළුවන්. අලුත්ම කෙනෙක්ට නම් මේක ඉක්මනට පිරෙනවා. මේක ටිකක් ටිකක් ප්ලේ කරන්න මේක
ස්ලෝ එකේ තමයි පිරෙන්නේ. හරි ඉතින් මම මේ විදිහට ඒක ටච් කරාම මට දැනට ෆොටෝග්‍රෑම් එකක් ගන්න පුළුවන් මේකේ. මේක මේ වාරක පිරෙන්න ඉස්සරහට දශම ගණන් තමයි එන්නේ. කියන්නේ මම මේක ටච් කරලා පෙන්නනම් ඔයාලට මේ හෑන්ඩ් අයිකන් එක පෙන්වන්න තැන. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් 96.52යි. 50ක් තිබුණේ 0.50ක් තිබුණේ 0.52ක් තමයි පිරුණේ. ඉතින් මේකට ඔයාලට ගොඩක් ෆොටෝග්‍රෑම් එකතු කරන්න වෙනවා. හරි ඉතින් මට තව 0.5ක් වගේ තමයි 0.5ක් තමයි මෙන්න මේක කම්ප්ලීට් කරගන්න ඕනි වෙන්නේ. ඉතින් මට මේක තව දවස් 3ක් වගේ දවස් 2ක් වගේ ප්ලේ කරනකොට මේක කම්ප්ලීට් කරගන්න පුළුවන් වෙනවා. අනිවාර්යයෙන්ම ඔයාලා try කරන්න. මේක ගොඩක්ම ලේසි ගේම් එකක්. ඉතින් දවස් 4ක් වගේ ඇතුළත ඔයාලට මේක කම්ප්ලීට් කරගන්න පුළුවන්. මොකද මේක එක්ස්පයර් වෙන්නත් දවස් 179ක් තියෙනවා. ඔයාලා නිකන් ඉන්න වෙලාවට මේක ප්ලේ කරත් ඔයාලට මේක කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම හැමදාම දෙන රිවර්ඩ්ස් ටික ඔයාලා අමතක නොකර ගන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඒ වගේම ඔයාලගේ අදහසත් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්නත් වැදගත් වෙයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න කියලා මතක් කරනවා. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.